අද මම කට්ලට් හදන්න තමයි හදන්නේ. ඉතින් ලංකාවේ ගොඩාක් වෙලාවට විශේෂ අවස්ථාවකදී නැතුවම බැරි කෑමක් තමයි කට්ලට් කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මමත් එක විදිහට කට්ලට් වර්ග හදලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා අන්න ඒ විදිහේ කට්ලට් වර්ග 4ක්. එහෙනම් ඉතින් බලමු මම මේ කට්ලට් වර්ග 4 කොහොමද හදන්නේ කියලා. මම ඉස්සෙල්ලාම හදන කට්ලට් එක වෙජිටේරියන් එකක්. ඉතින් මම මෙතනදී මස් මාළු බිත්තර මොනවත් එකතු කරගන්නේ නැහැ. ඒ වෙනුවට මම එකතු කරගන්නවා අලයි තම්බපු බෝංචි. ඉතින් මම මේක හදන අතරතුර කියන්නම් මොනවද ඒකට දාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මම තෙල් චූට්ටක් දාගන්නවා. ඉතින් මෙතනදී තෙල් මේස හැන්දක් එකමාරක් විතර දාගත්තා නම් හොඳටම ඇති. ඊට පස්සේ තෙල් ටික රත් වෙනකොට පොඩිවට කපාගත්ත සුදු ලුණු ටික දාලා ඒක හොඳට බැදෙන්න තියෙනවා. දැන් සුදු ලුණු ටික බැදීගෙන එනකොට මම එකතු කරගන්නවා පොඩිවට කපාගත්ත ලුණු ටික. දැන් මේ දෙකම හොඳට බැදෙන්න අරිනවා ටිකක් වෙලා. දැන් මම එකතු කරගන්නවා පොඩිවට කපාගත්ත පාස්ලි ටික. දැන් මම එකතු කරගන්නවා කොච්චි මිරිස් ටිකක්. ඉතින් ඕගොල්ලෝ සැරට කන්න කැමති නැත්නම් මිරිස් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගම් මිරිස් ටිකක් විතරක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටිකත් ඔක්කොම හොඳට ටිකක් වෙලා බැදෙන්න අරිනවා. දැන් මම එකතු කරගන්නවා පොඩිවට කපාගත්ත ලීක්ස් ටිකක්. මේකට මම ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් මම එකතු කරගන්නවා ගම් මිරිස් ටිකක්. දැන් මම විශේෂ දෙයක් එකතු කරගන්නවා. ඒ තමයි 3-5. මම මෙතනදී 3-5 තේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා කහ චුට්ටක්. දැන් මම එකතු කරගන්නවා තම්බලා පොඩි කරගත්ත අල. ඉතින් මම මෙතනදී අල කප් භාගයක් විතර තමයි එකතු කරගන්නේ. මොකද මම පොඩි ප්‍රමාණයක් තමයි හදන්නේ අද. මෙන්න මේ බෝංචි තමයි අද මම එකතු කරගන්නේ මේකට. ඉතින් මේ තම්බලා තමයි මේ බෝංචි තියෙන්නේ. මේකේ පිට පොත්ත ගලවලා ඊට පස්සේ මම මේක හොඳට අතින් පොඩි කරගෙන තියෙන්නේ. දැන් මම මේක හොඳට උයා ගන්නවා ටිකක් වෙලා. ඉතින් ඕගොල්ලොන්ට මේකට බෝංචියට නැත්තම් තම්බපු කඩල එහෙම නැත්තම් කවුපි හරි පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට. ඉතින් ගොඩක් වෙලාවට පොඩි අය මේ ඇට ಜಾති කන්නේ නැහැ. අන්න එහෙම වෙලාවට මේ වගේ දෙයක් හදලා දෙන්න. ඒගොල්ලෝ දන්නේ නැහැ මොනවද ඇතුළට දාලා තියෙන්නේ කියලා. දැන් ඔන්න හරි කට්ලට් මිශ්‍රණය. ඊට පස්සේ මම පෙන්නන්නම් දෙවෙනි කට්ලට් වර්ගයට හදන මිශ්‍රණය කොහොමද කියලා. මෙන්න තියෙනවා මගේ දෙවෙනි කට්ලට් වර්ගය හදන්න ගන්න අමුද්‍රව්‍ය ටික. මෙතනදී මම විශේෂයෙන් අරන් තියෙන්නේ තම්බපු බිත්තර. ඉතින් මම මෙතනදී බිත්තර 4ක් විතර තම්බලා අරන් තියෙනවා. ඊට පස්සේ මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගත්තා පේස්ට් එකක් විදිහට එන විදිහට. ඕගොල්ලොන්ට ඉතින් මේක අතින් පොඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හැන්දෙන් පොඩි කරගන්නත් පුළුවන්. දැන් මම මේකටත් තෙල් චූට්ටක් දාගන්නවා. පස්සේ කලින් විදිහටම තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු ටික දාගන්නවා ඒකට. දැන් එකතු කරගන්නවා කපාගත්ත ලුණු ටික. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට හැඳි ගාලා ටිකක් වෙලා මේක බැදෙන්න තියෙනවා. දැන් මම මේකට එකතු කරගන්නවා වේලලා පොඩි කරගත්ත කරපිංචා. ඉතින් ඕගොල්ලන්ට ෆ්‍රෙෂ් කරපිංචා තියෙනවා නම් දාගන්න. එහෙම ලොකු විශේෂත්වයක් නැහැ.
ඊට පස්සේ මම මේකටත් එකතු කර ගන්නවා සැරට කොච්චි මිරිස් ටික. දැන් මම මේකට එකතු කර ගන්නවා කහ කුඩු චූට්ටක්. මොකද මේකට ලස්සන පාටක් එන්න ඕනි හින්දා. දැන් මම එකතු කර ගන්නවා කෑලි මිරිස් තේ හැන්දක විතර ප්‍රමාණයක්. ඊට පස්සේ ලුණු ටිකක් එකතු කර ගන්නවා. දැන් මම එකතු කර ගන්නවා ගම් මිරිස් ටිකක්. ඊට පස්සේ මේකත් හොඳට ඉදෙන්න තියනවා ටිකක් වෙලා. දැන් මම මේකට එකතු කර ගන්නවා මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක බිත්තර. ඊට පස්සේ මේක හොඳට කවලම් කර ගන්න ඕනේ මේ ලුණු ටිකයි බිත්තර ටිකයි හොඳට එකතු වෙන විදිහට. ඊට පස්සේ මම ඒකට එකතු කර ගන්නවා තම්බලා පොඩි කරගත්ත අල ටික. ඉතින් ගොඩක් වෙලාවට මේ බිත්තර විතරක් එකතු කරගත්තට මේකෙන් අපිට කට්ලට් බෝලයක් හදාගන්න ටිකක් අමාරුයි. අන්න ඒ හින්දා තමයි මම මේකට අල ටිකක් එකතු කරගන්නේ. දැන් මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්න ගමන් ටිකක් වෙලා උයා ගන්න ඕනි. දැන් ඔන්න බිත්තර කට්ලට් මිශ්‍රණයත් හරි. දැන් මං හදන්නේ තුන්වෙනි කට්ලට් මිශ්‍රණය හදන්න. ඉතින් මම මේකට විශේෂයෙන් පාවිච්චි කරන්නේ ටූනා. මං ඕගොල්ලන්ට මේක හදන ගමන් කියාගෙන යන්නම් මොනවද අනිත් දාන දේවල් කියලා. ඉස්සෙල්ලාම මම තෙල් ටිකක් දාගන්නවා. දැන් එකතු කරගන්නවා කපාගත්ත ලුණු ටික. දැන් මම එකතු කරගන්නවා කරපිංචා ටික. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කපාගත්ත මිරිස් ටික. දැන් මම එකතු කරගන්නවා මේකට ටූනා ටික. ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ගම් මිරිස් ටිකක් එකතු කර ගන්නවා. දැන් මම එකතු කර ගන්නවා කහ ටිකක්. දැන් මම මේකට එකතු කර ගන්නවා දෙහි ඇඹුල් ටිකක්. දැන් මේක ටිකක් වෙලා හොඳට උයා ගන්නවා. දැන් මම මේකට එකතු කර ගන්නවා තම්බලා පොඩි කරගත්ත අල ටික. ඊට පස්සේ මේකත් ඉතින් ටිකක් වෙලා උයා ගන්නවා. දැන් ඔන්න ටූනා කට්ලට් පේස්ට් එකත් හරි. ඔන්න ඉතින් දැන් මං හදන්න යන්නේ අවසාන කට්ලට් මිශ්‍රණය. ඉතින් මම මෙතනදි විශේෂයෙන් අරන් තියෙන්නේ චිකන්. චිකන් මම මෙතන පොඩිවට කපාගෙන අරන් තියෙනවා. මම ඉස්සෙල්ලාම හදන්නේ චිකන් ටික හොඳට උයා ගන්න. ඒ හින්දා මම මේකට තෙල් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම එකතු කර ගන්නවා චිකන් ටික. ඕගොල්ලන්ට ඉතින් මෙතනදී කඩෙන් මින්ස් චිකන් අරගෙන ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් බෝන්ලස් චිකන් අරන් ඒවා බ්ලෙන්ඩ් එකට දාලා බ්ලෙන්ඩ් කරගෙන ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ මං වගේ පොඩිවට කපාගෙන දා ගන්නත් පුළුවන්. දැන් මම මේකට එකතු කර ගන්නවා ලුණු ටික. ඊට පස්සේ මේක හොඳට උයා ගන්නවා.
දැන් මම එකතු කරගන්නවා මේකට ලයිට් සෝයි සෝස් ටික. විනාකිරි ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. දැන් හොඳට චිකන් ටික ඉදිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම මේකට එකතු කරගන්නවා තෙල් ටිකක් මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම එකතු කරගන්නවා කපාගත්ත සුදු ලුණු ටික. දැන් මම එකතු කරගන්නවා ලුණු ටික. දැන් මම එකතු කරගන්නවා ලීක්ස් ටික. පොඩිවට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. මම මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු ටික. ඒත් එක්කම මම එකතු කරගන්නවා කෑලි මිරිස් ටිකකුත්. ඊට පස්සේ මේක හොඳට ඉදෙන්න අරිනවා ටිකක් වෙලා. දැන් මම එකතු කරගන්නවා ඩාර්ක් සෝයි සෝස් ටික. මම මෙතනදී සෝයි සෝස් වර්ග දෙකක් පාවිච්චි කරා මේ මිශ්‍රණය හදද්දී. ඉතින් සෝයි සෝස් කියන්නේ රසකාරකයක් නෙවෙයි. සෝයි සෝස් හදන්නේ සෝයි බීන්ස් වලින්. ඒ හින්දා ශරීරයට අහිත කර නැහැ. ඒ නිසා බය වෙන්න එපා. සෝයි සෝස් පාවිච්චි කරන්න කෑම වලට. දැන් මම එකතු කරගන්නවා අල ටික. ඉතින් මෙතනදිත් මම අල ටික එකතු කරගන්න මේ ඔක්කොම මිශ්‍රණය හොඳට එකතු කරගන්න ඕනි නිසා. මොකද චිකන් වලින් විතරක් අපිට කට්ලට් බෝලයක් හදාගන්න ටිකක් අමාරුයි. ඔන්න දැන් අන්තිම කට්ලට් මිශ්‍රණෙත් හරි. දැන් අපි බලමු මේ ටික කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන එකතු කරගන්නවා කඩල පිටි. ඉතින් මම මේ කඩල පිටි හදාගත්තේ අමු කඩල අරන් ඒක හොඳට කුඩු කරගෙන. ඕගොල්ලන්ට පුළුවන් ඉතින් කඩෙන් කඩල පිටි ගන්න. ඊට පස්සේ මම මේකට ලුණු චූට්ටක් එකතු කරගෙන ඔක්කොම හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර ටික ටික එකතු කරගන්න ගමන් හොඳට මේ ඔක්කොම මික්ස් කරගන්නවා මේ විදිහට. ඔන්න ඔය විදිහට ගොඩාක් ඝනකමට නැතුව දියාරුවට මේ බැට එක මං මෙන්න මේ විදිහට හදා ගන්නවා. මේ තියෙන්නේ බ්‍රෙඩ් ක්‍රම්ස් එහෙම නැත්නම් පාන් කුඩු. මං ඉස්සෙල්ලාම අරන් තියෙන්නේ බෝංචි දාලා හදපු මිශ්‍රණය. ඊට පස්සේ මෙන්න මේ විදිහට බෝලයක් හදා ගන්නවා. ඕගොල්ලොන්ට ඉතින් මෙතනදී ඕගොල්ලොන්ට කැමති ප්‍රමාණයට කට්ලට් එක හදන්න පුළුවන්. මොකද කට්ලට් එකක් හදන નિયમિત ප්‍රමාණයක් ගොඩක් වෙලාවට නැහැ. එක එක්කෙනා කැමති විදිහට හදනවා. ඊට පස්සේ මම මේ බෝලේ දා ගන්නවා කඩල බැටර් එකට.
ඊටත් පස්සේ මෙන්න මේ විදිහට ගෑරුප්පුවක් අරගන්න. එතකොට ලේසි. මේක හොඳට තවර ගන්නවා. දැන් මේ බෝලේ දා ගන්නවා මේ පාන් කුඩු එකට. ඊට පස්සේ හොඳට අතෙන් මේක ආපහු රවුම් කරගන්න ගමන් බෝලේ හදා ගන්නවා. ඊට පස්සේ මේ කට්ලට් බෝලේ ටිකක් වෙලා තියලා ආපහු අර ඉස්සෙල්ලා විදිහටම බැටර් එකට දාලා මෙන්න මේ විදිහට තවර ගන්නවා බ්‍රෙඩ් ක්‍රම්ස් ටිකක් ආය. මෙන්න තියෙනවා බිත්තර දාලා හදපු කට්ලට් මිශ්‍රණය. ඔන්න ඔය විදිහට මම බිත්තර දාලා හදපු කට්ලට් මිශ්‍රණය බෝල ටිකක් හදා ගන්නවා. ඉතින් ඕගොල්ලොන්ට මෙතනදි මේ කඩල පිටි බැටර් එකට කඩල පිටි වෙනුවට පාන් පිටි උනත් දාගන්න පුළුවන්. ඒ වුණාට විශේෂත්වයේ තියෙන්නේ කඩල පිටි දැම්මහම පාන් පිටි දැම්මට වැඩිය කට්ලට් එකේ ඝනකම වැඩි. මොකද කඩල පිටි ඉක්මනට හයි වෙනවා පාන් පිටි වලට වඩා. මේ තියෙන්නේ මම තුන්වෙනියට හදපු එක. ඒ කියන්නේ මම තූනා දාලා හදපු මිශ්‍රණය. මේක නම් ඉතින් ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට හදන විදිහ කට්ලට් වර්ගයක් වෙන්න ඇති. මොකද අපි ලංකාවේ ටින් මාළු දාලා තමයි කට්ලට් හදන්නේ. ඔන්න තියෙනවා අන්තිමේට මම හදපු කට්ලට් මිශ්‍රණය. මේකට මම චිකන් දාලා තමයි හැදුවේ. ඉතින් මම ඇත්තටම කැමතියි මේ මිශ්‍රණයේ කලර් එකට. දැන් මම මෙතනදී ටිකක් වෙලා යන නිසා මේ ඔක්කොම එකට හදලා පෙන්නන්නම්. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති මම මේ කට්ලට් බෝලේ දෙසරයක් පාන් කුඩු තවර ගත්තා කියලා. ඉතින් ඒකෙන් වෙන්නේ අපි එක සැරයක් තවර ගන්නවට වැඩිය ඝනකම වැඩි වෙනවා මේ කට්ලට් බෝලේ පිට පොත්ත. එතකොට අපිට ගොඩක් වෙලා මේක ක්‍රිස්පිව තියාගන්න පුළුවන්. ඒ වගේම අර පෙඟිච්ච ගතියක් නැහැ බැදලා ඉවරුණාට පස්සේ. අනිත් කාරණේ තමයි මේ කට්ලට් බෝලේ පාන් කුඩු තවර ගන්නකොටත් හොඳට අතින් රවුම් කරගන්න. එතකොට ලස්සනට මේ කට්ලට් බෝලේ එනවා. මොකද අපි බැදලා ඉවරුණාට පස්සේ ඒක ලස්සනට තියනවා නම් තමයි අපිට ඒක කන්න හිතෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මම මේකේ හැම පියවරක්ම පෙන්වන්න යන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා එතකොට. ඒ නිසා මම මේ හැම කට්ලට් වර්ගෙම එකක් හරි හදලා පෙන්වන්න try කරන්නම්.
දැන් ඔන්න මම කට්ලට් වර්ග 4ම හදලා ඉවරයි. දැන් තියෙන්නේ මේක බැද ගන්න තමයි. දැන් මම මේකට එකතු කරගන්නවා තෙල්. මම මෙතනදී අද කැනෝලා ඔයිල් තමයි පාවිච්චි කරන්නේ. ඕගොල්ලොන්ට පොල් තෙල් හරි එළවලු තෙල් හරි කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කට්ලට් එක බදිනකොට ගින්දර වැඩි ගින්දරේ තියාගන්න එපා. මොකද කට්ලට් එක දාපු ගමන් ඒක පුපුරන්න බලනවා එතකොට. ඒ නිසා සාමාන්‍ය ගින්දරේ තියාගන්න හැම වෙලාවෙම ලිප. දැන් හොඳට තෙල් ටික රත් වෙලා තියෙන්නේ. ඒ හින්දා මම කට්ලට් ටික එකතු කරගන්නවා. ඉතින් ඕගොල්ලෝ අලුතෙන්ම කට්ලට් හදන කෙනෙක් නම් පොඩි තාච්චියක් ගන්න. ඒකට තෙල් ටිකක් දාලා එක කට්ලට් එක ගානේ දාලා බදින්න පුරුදු වෙන්න. එකපාර ගොඩක් දාන්න එපා. මොකද එතකොට මේ ටික එකපාරට පුපුරන්න පුළුවන්. ඒ නිසා එක එක දාලා බැද ගන්න. දැන් හොඳට කට්ලට් ටික බැදීගෙන එනවා. ඉතින් මේක හැඳි දාලා හැඳි ගන්න යන්න එපා. මොකද එතකොටත් හැඳි වැදිලා මේක පුපුරන්න පුළුවන්. ඒ නිසා පරිස්සමට බැද ගන්න ඕනේ. ඉතින් ඔන්න බලන්න කට්ලට් එකක්වත් පිපුරුවේ නැහැ. ලස්සනට රවුමට බැදීගෙන එනවා. දැන් හොඳට කට්ලට් ටික බැදිලා තියෙන්නේ. මම මෙන්න මේ විදිහට බා ගන්නවා කට්ලට් ටික. ඉතින් ඕගොල්ලන්ට මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ කට්ලට් ටික දැන් කොහොමද කියලා. ඕගොල්ලොන්ටම පේනවා ඇති මේක ලස්සනට රවුමට තියෙනවා. අනික ඔක්කොම කට්ලට් ටික එක සමාන හැඩයෙන් එක සයිස් එකට තියෙනවා. ඉතින් ඒ වගේ හදාගන්න බලන්න. අමාරු නැහැ. හදනකොට තමයි අපිට ඒක පුරුදු වෙන්නේ හරියට හදාගන්න. ඊට පස්සේ මම අනිත් කට්ලට් ටිකත් බැද ගන්නවා කලින් විදිහටම. ඉතින් ලොකු භාජනයක් ගත්තාම ලේසි ඉක්මනට එකපාර බැද ගන්න පුළුවන්. නැත්තම් ගොඩාක් වෙලා බදින්න වෙනවා. ඒ හින්දා මේ වගේ එකපාර බැද ගන්න පුළුවන් නම් ලේසි. ඉතින් මම අර කලින් කිව්වා වගේ අලුතෙන්ම හදන කෙනෙක් නම් එක එක දාලා පොඩි තාච්චියක බැද ගන්න. ඉතින් ඔන්න ওই විදිහට මම අද කට්ලට් ටික හදාගත්තා.
ඕගොල්ලොත් හදලා බලන්න කොහොමද කියලා. එහෙනම් ඉතින් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලෝ හැමෝටම ලස්සන දවසක්.